ආයිබෝවන් ජීවිතය ගැන කියවෙන හස්තරේඛා ශාස්ත්‍රයේ YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්න යන්නේ මෙම පින්තූරේ තියෙන අතක රේඛා හඳුන්වා දීමයි. අපි බලමු ඒ අකුරෙන් කියවෙන්නේ මොකක්ද කියලා. ඒ අකුරෙන් කියවෙන්නේ ජීවන රේඛාව. ආයුෂ කාලය දැනගැනීමට පුළුවන් මෙම රේඛාවේ. B අකුරෙන් කියවෙන්නේ ශීර්ෂ රේඛාව. සිත සහ කල්පනාව මොළය සම්බන්ධ කරුණු මෙම රේඛාවෙන් කියවෙනවා. C අකුරෙන් කියවෙන්නේ හෘද රේඛාව. ආදරය, විවාහය, ඒ වගේම ගතිගුණ මේ දේවල් පෙන්නුම් කරන්නේ මෙම රේඛාවේ. D අකුරෙන් කියන්නේ ද්‍රව රේඛාව. ජීවිතය පිළිබඳ ප්‍රශ්න, ගැටලු මෙම රේඛාවෙන් පෙන්නුම් කරනවා. E අකුරෙන් කියවෙන්නේ ධන රේඛාව. ධනය, පොහොසත් භාවය පැහැදිලිව මෙම රේඛාවෙන් පෙන්නුම් කරනවා. F අකුරෙන් කියන්නේ සුභ රේඛාව. මෙම රේඛාව ශරීරයේ රෝග, පීඩා ආදිය පෙන්නුම් කරනවා. ප්‍රශ්න, රැකියා, ව්‍යාපාර මෙම රේඛාවෙන් කියවෙනවා. G අකුර විවාහ රේඛාව. අඹු සැමි, පෙම් සබඳතා මෙම රේඛාවෙන් පෙන්නුම් කරනවා. ඒ වගේම මේ 1 ඉඳලා 9ට ලකුණු කරලා තියෙන්නේ මොකක්ද කියලා අපි බලමු. 1 ඉලක්කමෙන් තියෙන්නේ බුධ මණ්ඩලය. ඒ වගේම 2 ඉලක්කමෙන් තියෙන්නේ රවි මණ්ඩලය. 3 ඉලක්කමෙන් තියෙන්නේ සනි මණ්ඩලය. 4 ඉලක්කමෙන් තියෙන්නේ ගුරු මණ්ඩලය. 5 ඉලක්කමෙන් තියෙන්නේ ගුජ මණ්ඩලය. 6 ඉලක්කමෙන් තියෙන්නේ චන්ද්‍ර මණ්ඩලය. 7 ඉලක්කමෙන් තියෙන්නේ කියු මණ්ඩලය. 8 ඉලක්කමෙන් තියෙන්නේ ගුජ කලාව. 9 ඉලක්කමෙන් තියෙන්නේ ඉහළ ගුජ මණ්ඩලය. මේ වගේ දේවල් දැනගන්න තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න.